නවම් පුන් පොහොය ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී වූ කරුණු රාශියක් සිදු වූ වැදගත් පුන් පොහෝ දිනයක් ලෙස නවම්පුර 15 පොහොය හැඳින්විය හැකිය. රජගහනුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේදී ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමට එහිදී අග්ග ශ්‍රාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම. බුදුහිමි පිරිනිවන් පෑමට දෙමසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම ප්‍රකාශයට පත් කිරීම ආදී කරුණු ඒ සමග බැඳී ඇත. වාර්ෂිකව සෑම නවම්පුර 15 පොහොය දිනකම පැවැත්වෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ නවම් මහා පෙරහැර මෙම පොහොයෙහි අගය දියුණු තියුණු කරන මහා සංස්කෘතික මංගල්‍යයක් බවට අදපත්ව ඇත.